හොඳයි අයබෝවන් මට පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා කරන්න මේක ගැන මේක අපි ඊයේ ඉඩමකට ගිහිල්ලා භූමි පරීක්ෂාවක් කරපු දෙයක් මේක පොඩ්ඩක් කැලෑවෙල තිබ්බ ඉඩමක් එතකොට මෙතන මේ පෙන්නන තැන මේක පොඩි ගිලා බැසීමක් වගේ තිබ්බා ඉඩමේ උඩින් කැලේ වැහිලා වගේ තිබ්බේ ඊට පස්සේ අපේ ස්කෑනර් එකට තමයි මේක වැදුනේ මේ විදිහට. ඊට පස්සේ මේක අපි පොඩ්ඩක් ඇනලයිස් කරලා බැලුවා. මේකේ ලොකු විශේෂ වේව්ස් මොකවත් ගිහිල්ලා නැහැ. මෙතන බලන්න මේ වේව්ස් තියෙන්නේ පොඩි වේව්ස් තමයි ගිහිල්ලා තියෙන්නේ. ලොකු වේව්ස් මොනවත් ගිහිල්ලා නැහැ. එතකොට මෙතන මේ රතු පාටට තියෙන එක බලන්න මේක මේ ඝන පාෂාණයක් නෙමෙයි. මේක මේ කලර්ස් වල වේරියේෂන්ස් තියෙනවා. අර කියන්නේ රෙඩ් උනා කියලා මේක තද කළු ගලක්වත් ලෝහයක්වත් කියලා එහෙම හිතන්න බෑ. මේක මේ බලන්න මේක මේ රෙඩ් කිව්වට මේක රෙඩ් වල ලයිට් රෙඩ් එකක් තියෙන්නේ. හරිද? එතකොට මේකේ වේව්ස් යන්නේ නැහැ ලොකුවට. හරිද? එතකොට මේක කළු ගලක් නෙමෙයි මේක. මුලින් පැහැදිලි කරනකොට මේක කළු ගලකට යන්නේ මේක යන්නේ සාමාන්‍යයෙන් අර කුඩු ගල කියන්නේ කුඩු ගල වගේ තමයි තියෙන්නේ මේ කබොක කුඩු ගලට යන්නේ මෙන්න මේ කලර් එකත් එක්ක තමයි යන්නේ මේ වටේට කහ පාටත් එක්ක මේ පසුත් එක්ක සම්බන්ධ වෙලා මේ පාෂාණයේ තියෙන හන්ද තමයි මේ වටේට කහ පාට තියෙන්නේ මේක ගලේ මැද කියන්නේ ස්තරයේ ඝන බව තමයි මේ පෙන්වන්නේ මැද මේ හරිය ඝන වැඩි ඒතර මෙහාට එන්න මේ ඝනකම අඩුයි. ඒ කියන්නේ මේ පාෂාණ කියන දේවල් හැදෙන එකනේ වෙන්නේ. අවුරුදු ලක්ෂ ගණන් මිලියන ගණන් තිස්සේ හැදෙන එකනේ වෙන්නේ. ඒතර මේ හැදෙන්නේ පිටින්නේ හැදෙන්නේ. කියන්නේ මැද තදයි. මැද හැදිලා ඉවරයි. කියන්නේ ඝනකම හැදිලා තියෙන ඝනකමට පිටින් හැදීගෙන එන පාෂාණයක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේක ඝන නැහැ. තාම කළු ගල බවට පරිවර්තනය වෙලා නැහැ. ඊට පස්සේ අපි මෙතෙන්ට යමු. මේකේ වඩ සාමාන්‍ය හැඩයක් වගේ පේනවා මෙතන. මේ හැඩය බලන්න මේ හැඩේ තියෙනවා කෙවිටි එකක් තියෙනවා. වලට මෙතනින් පේනවා ඇති. මේ වේව් එක පහළට යන්නේ. මේක ඇතුලේ වේව් එක එහෙම වෙනවා. හරිද? මම අවසානට කියන්නම් මේක මොකක්ද කියලා. මේක බලන්න මේක එහෙට මෙහෙට කරනකොට මෙන්න මේ බාර් එක බලන්න බාර් එකේ මොකද වෙන්නේ කියලා. මේ බාර් එකේ ෆුල් මෙතෙන්ට වෙනකන් වැදිලා තියෙනවා මේ රින 570 දක්වා වැදිලා තියෙනවා මේ බාර් එක. හැබැයි මේක ඇතුලේ යනකොට බලන්න මේක මේ හිස් කොටස් පේනව නේද? එතකොට මේක කෙලින්ම වතුරත් එක්ක තියෙන සාමාන්‍ය රූම් එකක් වගේ තමයි පේන්නේ. එතකොට මේකේ අපි මයිනස් එක මේ තියෙන මෙතන ඉඳන් පටන් අරගෙන තියෙන්නේ. මෙතන ඉඳන් තමයි පටන් අරගෙන තියෙන්නේ මයිනස් එකෙන්ද. මයිනස් එක කියන්නේ කුහර උමං ජලය ඒ කියන ඔක්කොටම මයිනස් වලට තමයි යන්නේ. ඒතර මේකේ බලන්න මේකේ මේ අපි තැන් වලට අපිට ගත්තාම මේ මෙතන බාර් එක අඩු වැඩි වෙන විදිහ. මේක මෙහෙම අඩු වැඩි වෙන්නේ අපි මේ මයිනස් එක සාමාන්‍ය කොටස් 10කට බෙදා ගන්න ඕනේ. කොටස් 10කට බෙදාගෙන මේකේ මේ අඩු වෙන මට්ටමත් එක්ක අපි බලපුවාම බලන්න දැන් මේ රූම් එකේ කියන්නේ මේ මෙතන මේ හිස්සන කෑල්ල තියෙනවනේ. ඒ කෑල්ලෙන් අපිට පේන්නන්නේ මේ සම්පූර්ණම රූම් එකේ කෙවිටිය මෙතෙන්ට නිකන් එනවා. මෙතෙන් ඊට පස්සේ අපි තැනෙන් තැනට මාරු කරනකොට පෙන්වන්නේ මේකේ පිරිච්ච කොටස. ඒ කියන්නේ මේක පස් වලින් වැහිලා තියෙන කොටස තමයි මේ ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ මෙතෙන්ට මේ හරියට ගත්තොත් මෙතන 90ක් කුහරය තියෙනවා. 10ක් මේකේ පස් වලින් වැහිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක අපි දැන් එහා මෙහාට ගත්තාම sorry මේකේ
පස්සේ මේ හරියට ගත්තාම 90ක කොටසක හිස් අවකාශයේ තියෙනවා 10ක් පිරීලා තියෙනවා කුහරේ. හොඳට බලන්න එක වෙනස් වෙන විදිහ. දැන් මේ හරියට ගත්තාම මේක 70ක් විතර තමයි කුහරේ තියෙන්නේ. 30ක් විතර පස් වලින් වැහිලා තියෙන්නේ. මේ මෙහාට ගත්තම තව 70ක් 69ක් 68ක් වගේ පිරීලා තියෙන්නේ. ඒත් කුහරේ තියෙනවා. තැනින් තැන්න මේක වෙනස් වෙනවා. හරිද? ඒතකොට මේකේ අපිට කියන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම මේකේ හිස් අවකාශයක් තියෙනවා මේක ඇතුලේ. ඒ වගේම පැත්තෙන් පැත්තට මේක පිරිච්ච කොටසුත් තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ මම පෙන්නන්නම් මේක මම සෙටින්ග්ස් වලින් මම මේක තව හයිලයිට් කරලා ගන්නම්. හරි මම දැන් ඔයාලට හයිලයිට් කරලා මම මෙතන පෙන්නන්නම් මොකද්ද මෙතන වෙනස වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ඔයාලා පාෂාණ කියලා හිතාගෙන ඉන්න ටිකට වෙන දේ බලන්න ඉස්සෙල්ලාම මෙතන මේකේ ඇඩ්ජස්ට් කරන මට්ටම් තියෙනවා. මේ මට්ටම් වලට යනකොට මේ වගේ දේවල් නැති වෙලා යනවා නම් මේවා ඝන පාෂාණ නෙමෙයි. එතකොට මම අර මුලින් කියවා වගේ මේවා සම්පූර්ණම මේ සාමාන්‍යයෙන් කුඩු ගලට වගේ යන කබොකට වගේ යන පාෂාණ තමයි මේ තියෙන්නේ. එතකොට වල මේ නිල් පාට එකේ පේන වෙති අපි ඇඩ්ජස්ට් කරනකොට ඒවා මැකෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා අනිවාර්යයෙන්ම මේ කෙවිටි වලට යනවා. එහෙනම් මම තව ඇඩ්ජස්ට් කරනවා. රයිට්. එතකොට ඊට පස්සේ තව ඔප්ෂන් එකක් තියෙනවා. බලන්න මේක මොකද වෙන්නේ කියලා. දැන් මේක තමයි අපි හයිලයිට් කරලා බැලීමක් තමයි මෙතන වෙන්නේ. හරි. දැන් ඔයාලට ඉන්න මම පෙන්නන්න. හරි මෙතන ඔයාලට දැන් පේනවා ඇති මේකේ අපි හයිලයිට් කරලා ගත්තාම මේ මෙතන මේක තියෙන මේ පොඩි රේඛීය ගතියක් තියෙනවා මෙතන. රේඛීය ගතියත් එක්ක මෙතන වලක් වගේ තමයි තියෙන්නේ. වලක් තියෙනවා වතුරත් සමග තමයි තියෙන්නේ මේ පැත්ත. මේ පැත්ත සාමාන්‍යයෙන් පිරීලා තියෙනවා ටිකක්. මේ වට ප්‍රමාණයෙන් පිරීලා තියෙනවා. මේ හරි වැඩිපුර තියෙනවා ජලයත් එක්ක. මේ හරි පිරීලා තමයි තියෙන්නේ පස. සාමාන්‍යයෙන් කඩා වැටලා වගේ තමයි තියෙන්නේ. මේක මේ හැඩය ගත්තාම හැබැයි මේ කෑල්ල අපිට රේඛීය විදිහට පේනවා. හරිද? එතකොට මේක ඇතුලේ අපි ගත්තාම මෙන්න මේක කෙලිම මේ රේඛීය මට්ටමේ මේක මේ මෙහෙම ගිහිල්ලා කෙලිම මෙතන මේ රූම් එක වගේ කොටසට තමයි මේක යන්නේ. ගැඹුරට වැටෙන්නේ. ඩෙප්ත් එකත් එක්ක බලන්න. එතකොට මේක රේඛීය විදිහෙන්නේ තියෙන්නේ මේ කෑල්ල. ඒතර මේක මොකක් හරි මෑන් මේඩ් දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්භාවිතාවය ඉතා ඉහළයි. ඒ කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සාදපු දෙයක් විය යුතුයි. ඊට පස්සේ මේක මට පැහැදිලි කරන්න තියෙන්නේ මේකේ අපි මේ ඉඩමේ අයිතිකාර මහත්තයා ඉන්නවා. ඊට මයිතිකාර මහත්තයා අපි මේක පෙන්නලා මෙතන ඇහුවට පස්සේ එයා දීපු උත්තරය තමයි මෙතන පරණ වැසිකිළියක් තිබිලා තියෙනවා. ඒ වැසිකිළිය ඉවත් කරලා දාලා තියෙනවා. හැබැයි මෙතන මේ තියෙන වැසිකිළි වල තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතකොට මේ පරණ වැසිකිළි වලක් තමයි තියෙන්නේ. ඒකේ මේවා පිරීලා තියෙන්නේ මේ පැති පිරීලා තියෙන්නේ. එතකොට මේක මෙන්න මේ කොටස මේක මම කිව්වේ රේඛීය වගේ දෙනවා. මේක තමයි වැසිකිළියේ සිට වැසිකිළි වල දක්වා ගිහිල්ලා තියෙන මේ බටේ.
ඒ බටේ තමයි අපිට සරල රේඛීයව පිරීලා තියෙන්නේ අපිට. ඒක තමයි මෙතන මේ වලට ගිහිල්ලා වැටලා තියෙන්නේ. එතකොට අපේ නිගමනය හරි අපි ඇනලයිස් කරලා ඉවර වෙලා තමයි මේ මහතාගෙන් ඇහුවේ. එතකොට මේකේ උඩ හරිය ගිලා බහැලා වගේ තිබ්බ කැලෙත් එක්ක. ඊට පස්සේ අවසාන නිගමනය තමයි මේක මිනිසා විසින් සාදපු දෙයක්. මේක මේ වැසිකිළියක් තිබිලා ඒක අයින් කරලා ඉතුරු වෙලා තියෙන මේ වැසිකිලි වල තමයි අපිට මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ ජලයත් සමග. ඊට පස්සේ පිරිච්ච පස සහ අපද්‍රව්‍ය සමග තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේ පිරෙන වතුර වලින් පස් වලට එකතු වෙච්ච වතුර තමයි මේ වටේ පේන්නේ ජලය. මේකේ පස් එක්ක තියෙන්නේ. මේ ලාල් පාට තියෙන මේ පස් එක්ක මේ ජලය තියෙනවා. ඒ කියන්නේ තෙතමනය වැඩි. මේ පස් වල තෙතමනය වැඩි. ඉතින් මේ මට ඔය ටික තමයි මේ රිපෝට් එක වලට පැහැදිලි කරන්න උවමනා වුණේ. බොහොම ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.